තෙරුවන් සරණයි හැමෝටම. අද අපි යම් කාරණාවක් කතා කරමු. ඔබ හැමෝටම තේරුම් ගන්න. මම ඔබට පොඩි චිත්‍රයක් පෙන්වන්නම්. ඒවත් ෆොටෝ එකක්. ඒ ෆොටෝ එක බැලුවට පස්සේ ඔබට පෙනී යම් කාරණාවක් මේ තියෙන්නේ මේ ෆොටෝ එක. මේ ෆොටෝ එක ඔබට පේනවනේ. මෙන්න මේ ෆොටෝ එකේ ඔබට යමක් දැක්කම මේකෙන් ඔබට පේන්නේ නැති මේක මොකක් හරි එකක් තියෙනවා කියලා. තව මං ගාව ෆොටෝ එකක් තියෙනවා. මේ තියෙන ඊළඟ ෆොටෝ එක. එතන මං ගාව ෆොටෝ දෙකක් තියෙනවා. එතන ඔබට මේ ෆොටෝ දෙකම පේනවා ඇති. මම ඔබගෙන් මේ ෆොටෝ දෙක පෙන්නලා ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මම ඊට කලින් මේ ෆොටෝ එක ගැන පැහැදිලි කිරීමක් කරන්න. ඔබට මෙන්න මේ ෆොටෝ එක දිහා බැලුවම මොකක්ද හිතෙන්නේ? සාමාන්‍ය ඉරක් වගේ තියෙනව පේනවනේ. ඉරක් තියෙනවා. ඊට පස්සේ මෙතන පොල් ගස් වගේක් තියෙනවා එහෙම පේනවා. මෙන්න මේ රූප දිහා බැලුවම ඔබට යම් කාරණාවක් ඔළුවට නෙමෙති. හරියට ඔබට කියන්න බෑ මොකද්ද මෙතන වෙන්නේ කියලා. ඒතර මම ඔබගෙන් අහන ප්‍රශ්න තමයි මෙතන තියෙන මේ ඉර බහිනවද නගිනවද? එයාට ඉර බැස යනවද? ඉර නගිනවද? ඉර උදා වෙනවද නැත්නම් ඉර බහිනවද? ඔබට පුළුවන් ද මේක ගැන හරියටම කියන්න. ඒතර මම තව ෆොටෝ එකක් තියෙනවා. මේ තියෙන ඒ වගේම ඒ තවත් වෙනස් ෆොටෝ එකක්. මේක දිහා බැලුවම ඔබට පේන්නේ ඉර නගිනවද නැත්නම් බහැලා යනවද? ඔබට පේන්නේ මොකද්ද? ඔබට මේක දිහා දැක්කම කියන්න බෑ නේද? මොකද්ද වෙන්නේ කියලා. අන්න ඒ වගේ පින්වත්නි. පින්වත්නි මේ ලෝකේ ගොඩක් මිනිස්සු ඔබ නිකන් හිතන්න ඔබ දැන් යනවා මේ කොහේ හරි අපි කියමු නුවර යනවා. ඔබ නුවර ගිහිල්ලා ඒ නුවර ගියාට පස්සේ ඔබට ඕනින් නම් නුවර ඉඳලා කොළඹට යන්න. නුවර ඉඳලා කොළඹට යන්න උනාට පස්සේ ඔබ ගිහලා AC බස් එක නගිනවා. අපි හැමෝම ගිහලා කවුරුයි ඔබ ගිහලා AC බස් එක නගිනවා. ඔබ ගිහලා AC බස් එක නැංගකට පස්සේ දැන් ඔන්න AC බස් එක නැගලා AC බස් එක යන්න තියෙන්නේ 8ද. ඔබ 4 නැගලා ඉන්නවා. ඊට පස්සේ 4 නැගලා ඔබ ඇතුළටලා ඉන්නකොට AC බස් එක දැන් තාම නෑ ස්ටාර්ට් කරෙත් නෑ මොකුත් නෑ කවුරුත් නෑ. දැන් 7:00 වුණා තාම නෑ. ඊට පස්සේ ඔබ අහනවා කොන්දොස්ෙන් ගිහලා තාම යන්නේ නැද්ද කියලා. එවසිනවා යනවා මල්ලි පොඩ්ඩක් ඉන්න. චූටි වෙලාව ගන්න කියලා. දැන් 7:00 වුණා 8 වුණා. දැන් ඔබ වෙලා බලනවා කීයද කියලා බලනවා තාම නෑ. ඊට පස්සේ ආය අහනවා ඩ්‍රයිවර්ගෙන් අහනවා යන්නේ නැද්ද සර් යන්නේ නැද්ද කියලා. ඊට පස්සේ ඩ්‍රයිවර් කියනවා යනවා පොඩ්ඩක් ඉන්න කියලා කියනවා. දැන් ඔහොම කියලා 8ත් වුණා. හරිද? ඊට පස්සේ 8යි කාල වුණා. තාම නෑ. දැන් ඔබට යන්නත් පාරක් වෙනවා. ඕරියන්ස කොළඹට යන්නත් බැහැ. ඊට පස්සේ දැන් 8යි කාලත් වුණා 8:00ත් වුණා. තාම බස් එක නෑ. දැන් ඔබටත් හරීම අමාරුයි. පීඩයි හරි කේන්ති ඔබට දැන් මේ මහත්තයත් අහනවා ඩ්‍රයිවිං ගිහලා අහනවා කොන්දොසෙන් කියලා අහනවා බස් එකෙන් බහැලා ඉන්නවා. බස් එකෙන් බහැලා ඔබ එහා පැත්තෙන් ගිහලා ඩ්‍රයිවිං අහනවා යන්නේ නැද්ද කියලා. මල්ලි යනවා 9ට යනවා. හරියටම 9ට යනවා ලැහැත් වෙන්න කියලා. දැන් 9ට යනවා කියලා කිව්වනේ දැන් බහැලා යන්නත් බෑ. ඔතෙන් ඉන්නවා බස් එකේ. දැන් 9ට වෙලාව දැන් 9යි දැන් ඔබ අහනවා ගිහිල්ලා යන්නේ නැද්ද කියලා. තාම බස් එක යන්නේ නැහැ. ඊට පස්සේ ඔබ ගිහලා බස් එකේ නැගලා කවුරුත්ම නැහැ බස් එකේ දැන්. කවුරුත් නැගලත් නැහැ. ඔබ විතරයි බස් එකේ ඉන්නේ. දැන් ඔබ හිතන්න ඒ ඩ්‍රයිවර් කියනවිලා කොන්දොසත් ඔබට ඇවිල්ලා කියනවා දැන් යන්නේ බස් එක ලැහැත්ති වෙන්න කියලා ඔබට කියන රුපියල් 20000ක් දෙන්න කියලා බස් එකට. නුවර ඉඳලා කොළඹට යන්න රුපියල් 20000ක් ඔබගෙන් ගන්නවා. එතකොට ඔබ මේ බස් එක යනවද? නැත්නම් බස් එක යන්නේ නැද්ද? ඔබ මේ බස් එක යන්නේ නැහැ නේ. ඇයි? ඔබට රුපියල් 20000ක් දීලා කොළඹට යන්න. ඒ නිසා ඔබ මේ බස් එක යන්නේ නැහැ. දැන් ඔබ ඔච්චර වෙලා හිටියේ බස් එක යන්නනේ. ඒ කියන්නේ අපිට නුවර ඉඳලා කොළඹට යන්න අපේ සල්ලි වලින් බෑ. එහෙනම් අපි එක්ක කියමු නුවර ඉඳලා කොළඹට යන රුපියල් 1000ක් නැත්නම් රුපියල් 1500ක් කීයක් හරි. අපි දන්නේ නැහැ කීයද ගාණ කියලා හරියට. නුවර ඉඳලා කොළඹට යන්න ගාණක් අපේ අතින් ආය වෙනවා. ඒ වගේ මේ බස් එකේ පාලස් දෙන්නට යන්න පුළුවන්. අන්නේ පාලස් දෙනාම 1500 ගාණේ සල්ලි දුන්නාට පස්සේ තමයි ඒ බස් එක යන්නේ. එහෙනම් අපිට නුවර ඉඳලා කොළඹට යන්න පුළුවන් උනේ හැමෝම සල්ලි දුන්න නිසානේ. නැත්නම් අපිට යන්න වෙන්නේ නැහැ නේද? එහෙනම් පින්වත්නි අපි අද මෙහෙම බස් එක යන්නේ හැමෝම නිසා. ඔබ හිතන්නකෝ නිකන් ඔබ යනවා මේ අපි තුන් වාහනේ ගිහිල්ලා ඔබ නතර කරලා හන්දියක් ගාව තියෙනවා එහා පැත්තේ හන්දිය තියෙනවා තැඹිලි කඩයක්. ඔබ තැඹිලි කඩේ ගාවින් නතර කරලා
ඒ මහත්තයන් ගිහිල්ලා තැඹිලි ගෙඩි කපලා ඔහොම කරලා දැන් එයා තැඹිලි ගෙඩියම කපලා එයා ඔබට තැඹිලි ගෙඩිය දෙනවා. දැන් ඔබ මොකද කරන්නේ තැඹිලි ගෙඩිය අරගෙන දැන් ඔබ බොන්න හදනකොට අහනවා කීයද කියලා. ඊට පස්සේ කියන රුපියල් 100යි කියලා. 100යි? තැඹිලි ගෙඩිය 100යි? පින්වත්නි 100යි නේ. 100 වුණා හොඳයිනේ පින්වත්නි. දැන් ඔබ හිතන්න 100ට දුන්න එක ලාභයි. ඒකට හේතුව දැන් බැරි වෙලා හරි ගිහිල්ලා ඔබට සිද්ධ වෙනව නේද? තැඹිලි කියන්නේ පැන්ටටත් වැඩිය ගුණයි. ඒ කියන්නේ මේ පොළවේ තියෙන වතුර ටික ගහහරා උඩට ගිහිල්ලා පිරිසිදු කරලා ඒ තැඹිලි ගෙඩියට දීලා කිසිම විස බීජයක් නැතුව දෙන පිරිසිදු මොඳේ. ડોක්ටර්ස්ලා ගොඩක් කියනවා තැඹිලි බොන්න කියලා. ඔය වග්ගොඩ වලට හොඳයි කියලා. ඔබ හිතන්න ඔබට තැඹිලි ගෙඩිය බොන්න නම් ඔබට සිද්ධ වෙනව නේද? තැඹිලි ගහක් ගාවට ගිහිල්ලා තැඹිලි ගහ මුදුන නැගලා ඊට පස්සේ ඒ තැඹිලි වල්ල ගැට ගහලා ඉවරලා බිමට හිමීට බාලා ලැගිජ් එකේ තියාගෙන ගෙනල්ලා බොන්න ඕනේ නේද? හැබැයි අපිට තැඹිලි ගෙඩිය රුපියල් 100ට හරි හම්බුන එක නේද ලාභය? රුපියල් 100ට හරි මං කියන පින්වත් මේ මිනිස්සයා ඒක ගේනවනේ ගිහිල්ලා. අරනම් ඒක දෙන්න රුපියල් 500ට. ඒ තරම් වටිනවා මේ තැඹිලි ගෙඩිය. අද අපිට මේ හැමදේම හම්බෙලා තියෙන්නේ අපි නිසාමත් නෙවෙයි. අපි හැමෝම නිසා. මේ ලෝකේ ඉන්න හැම මිනිස්සෙකම නිසා තමයි අපිට අද මේ හැමදේම හම්බෙලා තියෙන්නේ. නැත්තම් අපිට අද මේ හම්බෙන්නේ නැහැ. ඔබ හිතන්නකෝ අපි යනවා හයිවේ එකට. හයිවේ එකට ගිහිල්ලා ඒ හයිවේ එකේ යම් ගාණක් අය කරනවනේ. ඒ ගාණ අය කරන එකම හොඳයි නේද පින්වත්? අපි හිතමු රුපියල් 500යි 1000යි 3000යි කියලා. මම කියන්නේ රුපියල් 3000ට නෙවෙයි. රුපියල් 5000ක්වත් දෙන්න ඕනි ඒ හයිවේ එකට. ඒකට හේතුව අපිට මෙතන අපි නුවරින් ඉඳන් දාපු ගමන් කොළඹට ගියයි. වේගෙන් ගියයි. වේගෙන් යන්න පුළුවන් හැකියාව හදලා දුන්නා නේද? නැත්තම් අපිට සිද්ධ වෙනව නේද පින්වත්නි? තාර ටිකක් ගෙනල්ලා අර ලයිට් ටිකක් ගෙනල්ලා කණු ටිකක් ගෙනල්ලා ඒ රණවේ එකේ තියෙන අර ගල් රෝල් ටික ඔක්කොම ගෙනල්ලා තලාගෙන යන්න එපයි ගමන. ඒ ටික ඔක්කොම හදාගෙන යන්න වෙන්නේ අපිට. හැබැයි අද අපිට හදලා දීලා තියෙන නිසා යන්න පුළුවන් පින්වත්නි. අද ඔබ ඔතන මේක අහන්න නිසා තමයි අද අපිට මේක කියන්න පුළුවන්. මිසක් අපි මෙහෙම මේ කතා කරනව නෙවෙයි. අද ඔබ මේක අහන්න නිසා තමයි අද අපිට පිනක් කරගන්න අවස්ථාව හම්බුනේ. එහෙනම් ඔබ හැමෝම ඉන්න නිසා තමයි අද අපේ බඩ හරි පිරෙන්නේ. අද අපිට කුසගින්නක් නැතු මේ මග වඩා ගන්න මේ ගමන යන්න පුළුවන් උනේ. අද ඔබේ අම්මා තාත්තා වගේ අපි බලාගත්ත නිසා පින්වත්නි. එහෙනම් මේ අද මේ වෙනකම්ම මේ ගමන එන්න උදව්පකාර කරපු ගොඩක් කට්ටිය ඉන්නවා මේ වටේ. ඒ නිසා පින්වත්නි මේ ලෝකෙ වෙනස් කරන්න බෑ අපිට. අපිට පුළුවන් මෙන්න මේ වගේ දැන් මේ වගේ මේක වෙනස් කරන්න. හරියට නිකන් මේකේ අපිට පුළුවන් මේක දකින්න. ඊර බැස යනවා කියලා කියන්න පුළුවන්. ඊර උදා වෙනවා කියලා කියන්න පුළුවන්. මේක වෙනස් කරන්න බෑ. දකින්න විදිහ වෙනස් කරපු ගමන් මේ ඔක්කොම වෙනස් වෙනවා. මේ ලෝකේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ. මේ රූප දෙකම දෙකක්. මේ රූප දෙකම දෙකක්. එකක් උදා වෙනවා එකක් බහින්න. දැන් ඔබ හරියටම කියන්න උදා වීම බැස යාම කෝකද තියෙන්නේ? කොයි ෆොටෝ එකේද උදා වීම බැස යාම කියන එක තියෙන්නේ? ඔබට ඒක කියන්න බෑ. ඒකට හේතුව වෙයි. ඒක බලන විදියට තමයි පේන්නේ. මෙතන වෙනසක් කළා නෑ. ඔබට හිතන්න පුළුවන් මේ ඉර උදා වෙනවා කියලා. ඔබට පුළුවන් හිතන්න ඉර බැස යනවා කියලා. එහෙනම් මේකේ එහෙම එකක් නෑ. මේකේ එහෙම නැතු වුණාට ඔබට පුළුවන් ඒක දකින්න. එහෙනම් දකින්න පුළුවන් උනේ කොහෙන්ද? දකින්න පුළුවන් උනේ ඔබේ ඇහෙන්. එහෙනම් මේ ලෝකේ වෙනස් කරන්න මොකද කරන්න තියෙන්නේ? දකින්න විදිය වෙනස් කරපුවා මේ ඔක්කොම වෙනස් වෙනවා. මේ ලෝක වෙනස් කරන්න බෑ. දකින්න කෝණේ අන්නේ ඒක වෙනස් කරපුවා මේ මුළු ලෝකෙම වෙනස් වෙලා. අපි හැමෝම වෙනස් වෙනවා. අපේ ගුරුහාමුදුර අපිට කියලා දුන්නේ මේ ලෝක වෙනස් කරන්න කියලා නෙවෙයි. ඔබ වහන්සේ වෙනස් වෙන්න. දකින්න විදිය වෙනස් වෙන්න. දකින්න විදිය වෙනස් කරද්දී මුළු ලෝකෙම වෙනස් වෙනවා. අද අපි මෙහෙම ඉන්නෙත් ඒකයි. අද අපිට මෙහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. දකින්න විදිය වෙනස් වෙන නිසා. අද මේ වැඩසටහන් ටික මේ ඔබට මේ කැමරා අටවල මේවා කරලා ඔක්කොම සූදානම් කරන්නේ. මේ පිටිපස්සේ බොහෝ පිරිසක් ඉන්නවා. ඒ පිරිස මේ දකින්න විදිය වෙනස් කරලා මේ ලෝක සත්‍යයට මේක දෙන්න ඕනේ කියන අදහස තිබුණ නිසා තමයි අද අපි හැමෝටම මේ විදියට මේ කතා කරලා මේක මේ වගේ ෆොටෝ ගෙනල්ලා මෙහෙම කරලා මෙහෙම කරන්න අවස්ථාව හම්බුනේ. මේකේ මේ කතාවේ පිටිපස්සේ ගොඩක් කට්ටිය ඉන්නේ. ඒකට කියනවා behind the scene කියලා. එහෙනම් behind the scene එකේ පිටිපස්සේ ගොඩාක් ලොකු පිරිසක්. අපි හැමෝටම මේ ගමන එන්න මෙතෙන් දෙන්න උදව් කරලා තියෙන පින්වත්. ඒ නිසා අපි අමතක කරන්න හොඳ නැහැ. අපි පරණ අතීතේ. අපි හැමෝටම අතීතයක් තියෙනවා. ඒ අතීතේ නිසා තමයි අපි අනාගතේ ලස්සන වෙන්නේ. එහෙනම් දකින විදිය වෙනස් කරගුවා මේ ලෝකෙ වෙනස් වෙලා.
අපි හැමෝත් වෙනස් වෙනවා. එච්චරයි කියන්න තියෙන පින්වත්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.